යෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් වෙල්කම් කියලා පිළිගන්නවා මගේ අලුත්ම YouTube channel එකට. දැන් ඔයාලා කල්පනා කරනවා නැති මම කවුද කියලානේ. හරි. වැඩි හිතන්න ඕනේ නැහැ. මම මේ ෆීල්ඩ් එකට අලුතින් ආවේ. හරිද? මම වැඩි අටුව ටික ඕනේ නැහැ. මේ දැන් මගේ channel එක දැන් අලුතින් පටන් ගත්තේ. මම හිතන්නේ මීට කලින් කවුරුත් මේ මෙහෙම කරලා නැති කියලා. දැන් sub 100 වැදුන ගමන් මම week light 3-4 giveaway එකක් දෙන්න තමයි plan කරන් ඉන්නේ. ඒකට ඉතින් මට ඔයාලගේ help එක ඕනේ. ඩිම් ඕන ඉතින් ආයි හැමෝම ඉතින් ඔය සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක තෝල් දාලා තියාගන්න. හරිද? වැඩි කතා ඕනේ නැහැ. එහෙනම් අපි අද යමු මම ගෙනා වීඩියෝ එකට. හරි බං ඉතින් එළම. ඔන්න මම අද ගෙනල්ලා තියෙනවාට දැන් සාමාන්‍යයෙන් මේ අපි ගේම් එක ප්ලේ කරන්නේ CS rank match ප්ලේ කරන BR rank custom. ඒ ටික අපි මේන් ප්ලේ කරන්නේ. ඒවට ගැලපෙන character skill මේවා ටිකක් ගෙනල්ලා තියෙන්නේ. මුලින්ම ඉන්නවා මැක්සිම් දායන ඉන්නවා. එයාට දාලා තියෙන්නේ ලූනා. ආව දන්නේ නැති ලූනාගේ මේ ස්කිල් එක මොකක්ද කියලා. එයාගේ ස්කිල් එකෙන් වෙන්නේ මේ අපි දැන් ඉන්වි කෙනෙක්ට ෆයර් කරනකොට බැටල් එකක් යන අතරතුරදී මේ අපේ මූවමන්ට් ස්පීඩ් එක වැඩි වෙනවා. හරිද? මම මේ දාලා මේ මුලින්ම ගත්තේ කස්ටම් ස්කිල් වලට. නේද? ටැක්සිවා කියන්නේ හැමෝම දන්නවනේ ෆ්ලෑෂ් කියන්නේ දුවන ඉන්නේ කඟ වෙනවා ගියාන් ඌ. මේ උගේ ස්කිල් එක දාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ කැරෝලයින් දාගෙන ඉන්නවා. මේ කැරෝලයින් කියන්නේ මොකක්ද දන්නවද? අපි දැන් ඔයාලා ෂොට් ගන් තියෙන්නේ M187 ඔය high shot ස්පාස් 12 ආන් ඒව එහෙම තියෙන්නේ. ආන් ඒ වගේ මූවමන්ට් එක වැඩි කරනවා. හරිද? අපිට තියෙන කස්ටමර්ට ගොඩක් වැදගත්. හරි දැන් ඔක්කොම ගත්තේ වලියට බර පැත්තෙන් ගත්තේ. දැන් අන්තිම මම දාගෙන ලියොන්. ලියොන්ගෙන් වෙන්නේ තප්පර 15ක් අතරතුර HP 60ක් වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ මේ ඔය ඉස්සර දන්නවනේ දැන් මේ ගේම් එකේ මුල් කායන අපිට ගොඩක් HP වැඩි වෙන පැත්තෙන් වැදගත් උනේ KY ඇලොක්යි. ආන්ගේ ඇලොක් ස්කිල් එක වෙනකොට ඒක දැන් ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඇලොක් ස්කිල් එක ඇක්ටිව් එක ගන්න අපිට ඇක්ටිව් එක දැම්මම පස්සේ තව ඇක්ටිව් ස්කිල් එක දාන්න බෑනේ. අපිට ඒ වෙනුවට දැන් මේ ලියොන් මේ යූස් කරන්න පුළුවන්. මේ කස්ටම් ගාන මම කස්ටම් ගන්නකොට ගොඩක්ම දාන්නේ මේ ස්කිල් හතර. ඒ ටැක්සියාගෙන් කරගන්න පුළුවන් දැන් ලා මේ ලාස්ට් සෝන් එකේම ඇදෙද්දි දැන් දන්නවනේ සමහර එක කට්ටිය ඉන්නවා සෝන් එකේ වෝල් ගහලා ඉර ගන්න එහෙම අය ඉන්නවනේ. දැන් සෝන් එක එනකොට අපිට යන්න වෙලාව මදිනේ මේ ටැක්සියාගේ ස්කිල් එක ගොඩක් වැදගත් වෙන අපිට. අනික ඒ විතරක් නෙමෙයි දැන් අපි ඉනිම කෙනෙක් නොක් කරා කියන්නක ආයේ ස්කිල් එක රීෆ්‍රෙෂ් වෙනවා. හරිද? මම ඉතින් මේ ස්කිල් එක තමයි කස්ටමර් යූස් කරන්නේ. ඊට අපි කෙලින්ම BR වලට. ඔන්න ඉතින් BR වලට යන්නේ. BR වලට ගියාට පස්සේ මේ ස්කිල් දෙකනේ ජොටා. ජොටාගෙන් වෙන්න අපි ඉනිම කෙනෙක් නොක් කරද්දී අපේ HP වැඩි වෙනවා. ඒක අපිට ගොඩාක් වැදගත් වෙනවා මේ BR රෑන්ක් එකේදී. ඊට පස්සේ මම මේ අද ගෙන තියෙන කැරක්ටර් ස්කිල් ඔක්කොගේ මේ ලුනා කියන කැරක්ටර් එකේ ඉන්නවා. මොකද අපිට හැම වෙලේම වැදගත් වෙනවා මේ අපේ මූවමන්ට් ස්පීඩ් එක. හරිද? දැන් ඒක මම ඔයාලට කලින් කිව්වා. දැන් මේ කේගේ ස්කිල් එකෙන් වෙන්නේ අපේ EP බූස්ට් එකත් වැඩි වෙනවා SP වැඩි වෙනවා. දැන් කියන්නේ EP දැන් මේක ස්කිල් එක දෙපාර මේ ටයිප් දෙකක් තියෙනවා. ඔයා දැකලා ඇති අර මේ මේ SP කියලා කොළ පාට වැටෙන්නේ ආන් ඒකෙන් අපේ වැඩි වෙන්නේ EP. දැන් අපි ආයේ මේ කේ ස්කිල් එක එවුවට පස්සේ ආයේ මේ වැටෙන්නේ කහ පාට ගන්නේ කහ පාට මේ ඒකෙන් තමයි EP කියලා වැටෙන්නේ. ආන් එතකොට තමයි අපේ HP වැඩි වෙන්නේ. අන්න එහෙම සීන් එකක් තියෙන්නේ මේ කොහොම හරි ඉතින් මේක ගොඩක් වටින ස්කිල් එකක්. ඊට පස්සේ ඔයාලා බලන්න දැන් මේ HP වැඩි වෙනකොට ලියොන් කැරක්ටර් එක දාගෙන මොකද කියලා. හරි. මම ඒකත් කියන්න මම මේ BR මේ ප්ලේ කරන හොඳ ස්කිල් එකකට කියලා මේ ටික ගත්තේ. මේ ගොඩක් කොල්ලෝ ඉන්න වැඩි රස් කරන්න ඉතින් සර්වයිවල් වෙලා ඉන්න හදන අන් ඒ කොල්ලන්ට මම මේක ගෙනාවේ. හරි. හරි. මේ ස්කිල් ටිකක් ගෙනාලා තියෙන්නේ BR වලට. අපි ඉතින් මේන් කැරක්ටර් එක විදිහට මේක ඉන්නේ රෝනෝ. ඒ කියන්නේ රොනාල්ඩෝ. රොනාල්ඩෝගේ ස්කිල් දෙක අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒ වෝල් මේ දැන් හදිස්සි හිතන්නකො දැන්. ඔව්. දැන් රස්කාන් යන අපි දන්නේ ඉනිමේක ඉන්නවද නැද්ද කියලා. හදිස්සි ඉනිමේකනේ ෆයර් කරන කොල්ලෝ කලබල වෙලා ගෝල් හොයනකොට වැඩි වෙනවනේ. ඊට වඩා හොඳයි මේ රොනාල්ඩෝ යූස් කරන එක. රොනාල්ඩෝ දාගත්තට පස්සේ ඉනිමේකනේ ෆයර් කරනකොට අපි මේ ඩැමේජ් එක බ්ලොක් කරනවා. ඊපස්සේ මේ රෆායල් ඒ කියන්නේ මේ සයිලන්සර්. හරි. අපි දන්නවා වුඩ් පෙකර් AC80 SVD ආන්ගේ වෙපන් වලට මේ රෆායල් මේ අපි මැප් එකේ මේ සයිලන්සර් නිකම්බරට හොයන්න ඕනේ නැහැ. ඔටෝම සයිලන්සර් වැටෙනවා. දැන් සයිලන්සර් එකෙන් වෙන්නේ
දැන් මැච් එකේ දැන් අපි මේ දැන් මැප් එකේ ඉන්නවනේ. අපි මේ ෆයර් කරනකොට එනිමේට් මේ රයිෆල් වෙපන් වලින් මැප් එකේ එනිමියට අපි ඉන්න තැන පෙන්වන්නෙත් නැහැ. සයිලන්සරේ සද්ද විතරයි ඇහෙන්නේ. මේ අනික මේ ස්කිල් එකේ වැදගත්ම දේ තමයි AWM, woodpecker, AC80, SVD ආන් ඒ වෙපන් වලින් ඔය ස්නයිපර් ඔක්කොම ඒ ඔක්කොගෙම එනිමේට් නොක් කරලා පස්සේ ශනික මේ ඒ කෙනා කිල් වෙනවා. අර වෙන එනිමේට් ඇවිල්ලා හීල් කරන්නේ මුකුත් කරන්න වෙන්නේ නැහැ. එයා කෙලින්ම කිල් වෙලාම යනවා. එහෙම තමයි මේක බියර් වලට තමයි හදලා තියෙනවම. හරි. දැන් මේ ඉන්නේ මේ ඉන්න කැරක්ටර්ස්ලා ටික ඉන්නේ CS රෑන්ක් වලට. මේ කෝඩ් එකෙන් වෙන්නේ ඔයාලා දන්නවනේ ඒක. සමහර කොල්ලෝ නම් කැමතිත් නෑ මේ ස්කිල් එකට. මේ ස්කිල් එක දැම්මට පස්සේ අපිට ඉනිමියෝ ඉන්න තැන පෙන්නනවා. හරිද? ඒක අපිට ගොඩක් වැදගත් තියෙන රස් මේ CS වල රස් කරන කොල්ලෝ නම් සුපිරි ස්කිල් ටික ඈ. මේ ස්කිල් ටික දාලා ප්ලේ කරලා බලන්නකො රෑන්ක් අප් කරගන්න පට්ට ලේසි. ඊට පස්සේ මේ මොකෝ මෙන්න දැන් බැරි වෙලා හරි අපි එනිමේකෙන්ට 1 බුලට් හරි ඇති. පොඩ්ඩක් ඩැමේජ් කරොත් තප්පර 5ක් හෝ 4ක් හෝ 5ක් ඒ නමියා මාක් වෙලා පෙන්නනවා. හරිද? මේ ලියොන්වත් මං අරගෙන තින්නේ දැන් ඔක්කොම බැටල් පැත්තට යන හින්දා SP වැඩි වෙනවා මොකක් හරි ස්කිල් එකක් තියෙන්න එපා. ඒකින් තමයි ලියොන් දාලා තියෙන්නේ. මම මුලින්ම කිව්වා ලියොන්ගේ ස්කිල් එක මොකක්ද කියලා. ලුනාවත් දාලා තිනවා ඒ මේ මූවමන්ට් ස්පීඩ් වැඩි කරගන්න. හරිද? හරි. ඊට පස්සේ මේක CS වල දාලා තින්නේ. මගේ මේ මේනෝ. ඔක්කොගෙම ලියෝනෝ මේ ලුනා ඉන්නේ හරිද? ඒක ගැන වැඩි හිතන්නේ මම මේ කියන විදිහට පොඩ්ඩක් try කරලා බලනවා රෑන්ක් අප් කරගන්න පට්ට ලේසි. හරිද? මේ CS මේ දැන් CS වලත් එනවනේ woodpecker AW මේ ටික එනවනේ. ආන් ඒ ටිකටත් මේ රෆායල්ගේ ස්කිල් එක ගොඩක් වැදගත්. CS මැප් එකේ පෙන්වන්නේ අපි ඉන්න තැන මේ රෆායල් දාගෙන ෆයර් කරද්දි. ලියොන්ගේ HP 60 වැඩි වෙන එක වෙනවා. දැන් ටැට්සිය. දැන් හිතන්න දැන් ඔව්. දැන් සාමාන්‍ය ප්ලේ ගන්න පුළුවන් කෙනෙක්ට නම් දැන් ස්කොඩ් එකේ අපේ පැත්තේ දෙන්නයි එහා පැත්තේ හතරක් ඉන්නවා කියලා හිතන්නකෝ. දැන් ටැට්සිය මේ ස්කිල් ටික තියෙන විදිහට දැන් පළවෙනි මැච් එක හිතන්නකෝ. දැන් ටැට්සියා එක අපි එක ඉනිමේක් නොක් කරලා ස්කිල් එකයි රිෆ්‍රෙෂ් වෙනවා. ආන් එතකොට අපිට තව ඉනිමේක්ට ෆයර් කරලා මේ කොහොම හරි හෙඩ්ෂොට් හරි ගාලා මොකක් හරි කරගන්න පුළුවන් නේ. හරි. ඊටත් අර වැදගත් වෙන්නේ සෝන් එක. දැන් ওই සෝන් එක එනකොට මේ දැන් ඉනිමේ කෙනෙක් හිතන්නකෝ දැන් වෝල් එකක් තියෙනවා කියලා හිතන්න දැන් ඉනිමේ අනිත් පැත්තෙන් එනකොට අපිට ඉනිමේව කන්ෆියුස් කරන්න පුළුවන් ස්කිල් එක දාලා. එකපාරයි දාන්නවනේ අපි එන්න වේගෙන් මේ දුවනවා. ආන් ඒක තමයි ඉතින් මේකේ තියෙන වැදගත්කම. හරිද? මේ ලූනා කියන එකත් මම කලින්ම කිව්වා මම මේ දරගෙන අපි ස්කිල් පහ මේ කැරක්ටර්ස්ලා පහගෙම ඉන්නේ ලූනා එලියෝනෝ. ඔයා මේ නිකමට මම කියනකට මේ ස්කිල් දෙක try කරලා බලන්න. මේ මේක ගොඩාක් වැදගත් වෙනවා මේ මම මේ කියපු ස්කිල් ටික. ඔන්න මම අද ගෙනාව වීඩියෝ එක මෙතන ඉවර කරනවා. මම කතා කරපු විදිය මොකක් හරි මම ස්කිල් ගැන කියලා දුන්න විදිය මොකක් හරි මට මේ ඒකේ වැරද්දක් තිබ්බොත් මට ඒක අනිවාර්යෙන් කියලා දෙන්න. දන්න දෙයක් තිබ්බොත් මට ඒකත් කියන්න. මේ තව මේ වගේ වීඩියෝ ඕනේ නම් මේ ෂෙයා කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හරි. මේ තව මොනවා හරි මේ වගේ දන්න දේවල් දැනගන්න තියෙනවා නම් මේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි නොකර ඉන්නේ නැහැ. මේ තියෙන්නේ මගේ ගේම් එක ID එක රික්වෙස්ට් දාන්න ගන්න නැතුව නම් ඉන්නේ කොහොමවත් මේ හරි එහෙනම් ජය වේවා අපිට ඊටිගෙන් සෙට් වෙමු.